Hello guys, welcome back to our YouTube channel. ඔන්න ටික දවසකට පස්සේ අදත් බ්ලොග් එකක් කරන් ආවා. මේයි පළවෙනිදා හම්බුනේ නිවාඩුවට තමයි අපි මේ ගමන දාගත්තේ. ඉතින් කොහේ යන්නත් කලින් කාලා ඉන්න බෑයි. මේ කඩයක් හොයාගන්න නම් ඇත්තටම හරිම අමාරු වුණා. මොකද අපි උදේමනේ ගියේ නිවාඩු දවසක් ඊටමත්. ඉතින් හොයලා කොමාරි ලෝල් රොටියකුයි පරාටයකුයි කෑවා. ඇත්තටම මේ ට්‍රිප් එකක් යනවා කිව්වට මම නම් මේක මගක් යනකම්ම දැනන් හිටියේ නෑ අපි මේ කොහෙද යන්නේ කියලා. මට බොරු කියලා තමයි මේ අම්මාව එක්කන් ගියේ. අනිත් අය හැමෝම දන්නවා මම විතරයි දැනන් හිටියේ නැත්තේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම එහෙම එක්කන් ගියාට පාඩු නෑ. මම මාර විදියට සතුටින් හිටියේ. පෙන්නන්නම්ක ඉස්සරහට ඔයාලට අපි කොහෙද මේ ගියේ කියලා. මගදී අපිට ලස්සන ලොකේෂන් එකක් හම්බුණා මේ කන්තලේ වැව. ඉතින් අපි එතන පොඩ්ඩක් නතර කරා ෆොටෝ වීඩියෝස් ගන්න. එතනත් ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ තමයි අපි ගියේ අපේ ට්‍රිප් එකේ ප්‍රධානම තැනට. අපි ගියේ කන්තලේ වැවටම තමයි. කයාකි බෝට් රයිඩ් එකක් යන්න තමයි අපි මේ යන්නේ. මේ එක්ස්පීරියන්ස් එක නම් ජීවිතේ අනිවාර්යෙන් එකපාරක් හරි ගන්න ඕනේ. ඒ තරම් මාර්ම ලස්සනයි. කියන්න වචන නෑ ඒක. ඉන්නකො ඉතින් අපි හිමීට ගිහිල්ලා බලමු ඒ ලස්සන. අපි යනකොට කට්ටියක් ගිහිල්ලා හිටියේ. එයාලා එනකන් අපිට ඉන්න උනා විනාඩි 20ක් විතර. ඊට පස්සේ තමයි අපිට යන්න පුළුවන් වුණේ. අපි ජැකට් දාගෙන යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලදී නම් ටිකක් බයෙන් ගියේ. ඒ වුණාට පස්සේ ඒක නැති වුණා. ඔයාලටත් පේනවනේ නේද මේ ලස්සන. ඒක වීඩියෝ වලින් බලනවට වඩා ඇත්තටම ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් වටිනවා. ඇත්තටම මාරම ලස්සනයි. අපි ගියේ මැයි මාසෙනේ. එතකොට මේ ගස්වල මල් තාම පොහොට්ටු මල් පිපිලා නැහැ. තව මාසයක් විතර පහුණා නම් ඔයාලට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඔය පේනවනේ මල් පොහොට්ටු තමයි ඔය පාතට එල්ලෙන්නේ. ඒ මල් වතුරට වැටුනහම හරිම ලස්සනට පේනවා වතුර පුරාම රතු පාටට. ඉතින් ඔයාලත් එනවා නම් අන්න ඒ කාලේ බලලා එන්න. හරිම ලස්සනයි. ඒකත් මං වීඩියෝ වලින් තමයි ඒක දැක්කේ. මේ ගස් මැද්දෙන් තමයි හිමීට බෝට් එක අරන් යන්න ඕනේ. ඉතින් අපේ ගස්වල හැපි තමයි ගියේ. මොකද අපිට පුරුදු නෑනේ. ඉතින් හැම ටීම් එකක් එක්කම ගයිඩ් කෙනෙක් එවෙනවා. මේ බෝට් රයිඩ් එකට පැයකට එක්කෙනෙක්ට රුපියල් 1000ක් වගේ තමා ගන්නෙ. මේකේ කැම්පින් එන්නත් පුළුවන් ඔයාලට. වෙනම ඈත දූපතක් තියෙනවා. ඒකේ තමා කැම්පින් කරන්නේ. ජීවිතේ එකපාරක්ම හරි විඳින්න ඕන අත්දැකීමක් මේක. අපි දැන් මේ ඉන්නේ චුට්ටක් වැව මැද්දට වගේ වෙන්න. අපි යන්න තමයි හදන්නේ. ඔයාලට ආපහු යනවා නම් අර ගස් මැද්දෙන්ම යන්නත් පුළුවන්. දැන් කට්ටියට ටිකක් කොන්දේ එහෙම රිදෙන හින්දා ඉක්මනට යන්න ඕනේ හින්දා අපි වැව මැද්දෙන් යමු කියලා තීරණය කරා. ඉතින් මේ වැව මැද්ද චුට්ටක් ගැඹුරුයි. හරි පරිස්සමින් තමයි යන්න ඕනේ. ඊට පස්සේ අපි කෙලින්ම ගොඩට ආවේ. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි කයාකි එක්ස්පීරියන්ස් එක අපි වින්දේ. ඔයාලත් අනිවාර්යෙන් විඳින්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් මේක. කන්තලේ ඇවිල්ලා මීකිරි කෑවේ නැත්තම් වැඩකුත් නෑනේ. ඉතින් කන්තලේ හරි ප්‍රසිද්ධයි මීකිරි වලට. අපි මීකිරිත් කෑවා. පේනවනේ ඒකේ රස පාට. හරිම රසයි. අපි මීකිරි කාලා ඊට පස්සේ නාන්න තැනක් තමා මේ හොයාගෙන යන්නේ. අපිට සෑහෙන වෙලාවක් ගියා නාන්න තැනක් හොයාගන්න.
අතරතුර නූඩ්ලස් දන්සලකොත් හම්බුණා. එදා පොය දවසක්නේ. අපි ඒවා කාලම තමා නාන්න ගියේ. අපිට නාන්න තැනක් නම් හම්බුණා. ඒකේ වතුර චුට්ටක් අවපැහැවෙලා තිබ්බට ලොකු අවුලක් නැහැ ණය වැහැකි. ඔය පේනවනේ අපි සෑහෙන වෙලාවක් වතුරට වෙලා හිටියා. නාලා ලෑස්ති වෙලා අපි ඊට පස්සේ කෙලින්ම යන්න හැදුවේ සේරුවාවිල පන්සලට. අපිට ඔන්න යන අතරමඟදී යාළුවෙකුත් හම්බුණා. මේ පැත්තේ නම් ඉතින් එයාලා නිතරම ඉන්නවනේ. අපි සේරුවාවිල පන්සලට එනකොට හවස 4 වගේ වුණා. ඊට පස්සේ පහන් හඳුන්කූරු පත්තු කරලා චෛත්‍ය වන්දනා කරන්න ගියා. බුදුහාමුදුරුවන්ගේ ලලාට ධාතුන් වහන්සේ තමා මේ සේරුවාවිල චෛත්‍යයේ වැඩ හිටින්නේ. ඉතින් අපි මල් පූජා කරලා චෛත්‍ය වන්දනා කරා. ඊට පස්සේ අපි මෙන්න මේ හොටෙල් එකට ආවා කන්න. එතකොට වෙලාව 6:30ට විතර ඇති. අපි රයිස් එකක් තමා කෑවේ. එහෙම කාලා අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. පොය දවස නිසා අඳාරි ලස්සනට මෝදට වැටලා තියෙනවා. බලන්නකෝ ඒක. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. බයි.